Hi guys, කොහොමද මේක මගේ පළවෙනි traveling vlog එක. මං මුලින්ම ඔයගොල්ලෝගෙන් උදව්වක් ඉල්ලනවා මේක මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම අපි තෝරගත්ත තැන තමයි එදා යන්න අනුරාධපුර. ඒ යනකොට මුලින්ම ඇත්තටම ලස්සන train view එකක් දකින්න හම්බුණා. train view එක ඊට පස්සේ එහා පැත්තෙනුත් තව train එකක් ආවා. ඒක නම් ඇත්තටම ලස්සන view එකක්. මේ අනිත් පැත්තෙන් ආව train එක. කොහොමද ලස්සනයි නේද? දික් යනකොට ඇත්තටම බලන්න ඔයගොල්ලෝ ඒක හරිම ලස්සනයි. ඇත්තටම කියාගන්න බැරි තරම් view එකක්, ලස්සන view එකක්. ඊට පස්සේ පොඩි short video කෑල්ලක් ගත්තා. එතකොට තිබ්බ view එක තමයි මේ මිහින්තලේ රජමහා විහාරයට. ඇත්තටම ලස්සනයි. අපි කොහොම හරි 10 ගාණක් විතර වෙනකොට මිහින්තලේට දැන් පඩි පෙළවල් නැගගෙන යන ගමන් පොඩි වීඩියෝ එකක් ගන්න ගමන් තමයි මං ගියේ. ඔය යන අතරමඟදී තිබ්බ view එකක් තමයි මම ගත්තේ. ඇත්තම ලස්සනයි. එතනට පල්ලෙහා ඔක්කොම පේන විදිහ හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ කොච්චර සුන්දරද කියලා. මේ පැත්තම අපි ආවා මිහින්තලේ රජමහා විහාරයට. මොකද මම මිහින්තලේ ගලට නැග්ගේ නැහැ මෙදා. මිහින්තලේ පන්සලට ගියා. ඊට පස්සේ ලස්සන view එකක් තියෙනවා එතනටත්. උඩ ඉඳන් බලනකොට හරිම ලස්සනයි. කොළ පාට ලෝකයකට ගියා වගේ. උලගත් සැරයි. ඉතින් ඔය තියෙන්නේ මිහින්තලේ ගල හරිම ලස්සනයි. ඉතින් ගොඩක් කට්ටිය එදත් ඇවිල්ලා ඉඳියා. මහා ලොකු සෙනඟක් නැහැ. ඉතින් මගේ පොඩි වීඩියෝ කැලි ටිකක් යන්නේ. ඇත්තටම කියන්න තියෙන්නේ මේ අනුරාධපුරේ එන්න ප්‍රධානම හේතුව උනේ මගේ බර්ත්ඩේ එකට මම ඇත්තටම ආසයි රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා පූජාවල් තියන්න. ඉතින් ඒකට තමයි ප්‍රධාන වශයෙන්ම අපි ගියේ. ඊට පස්සේ කොහොම හරි ජේතවනාරාමේ බලාගෙන ඔහොම තමයි ජේතවනාරාමේ පෙවුනේ නම් අපි වෑන් එකේ යන ගමන් තමයි බලාගෙන ගියේ. අපිට යන්න බැරි වුණා ජේතවනාරාමෙට. ඉතින් පොඩි වීඩියෝ ජේතවනාරාමය. ඉතින් අපි එහෙම්ම වෑන් එකේ ගිහිල්ලා අපි ඉන්න විශ්‍රාම ශාලාවට ගියා. මෙතන තමයි අපි නැවතුනේ. පස්සේ රෑ මුලින්ම ජයශ්‍රී බෝධියට ගිහිල්ලා එතන වතාවත් කරලා එතනත් අපි ඉඳලා ටිකක් වෙලා පස්සේ රුවන්වැලි මහා සෑයට යන අතරමඟ තමයි මේ. හරිම ලස්සනයි රුවන්වැලි මහා සෑයට යන තැන. පුදුම නිදහසක් තියෙන්නේ. ඉතින් අපි රෑ වෙලාවේ රුවන්වැලි මහා සෑයට යනකොට ලොකු පහන් පූජාවක් තිබ්බා. පහන් පූජාව ඇත්තටම හරිම ලස්සනයි. පහන් පූජාව එතන කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි හැමෝටම. රුවන්වැලි මහා සෑයට එනකොට මේ විදිහට තමයි පෙවුනේ. එතන සෙනඟ ඉන්දියා ටිකක් රෑ කියලා නැහැ. හරිම ලස්සනයි. බලන්නකෝ ඉතින් ඔයගොල්ලොත්. හරිම ලස්සනයි. මම ඇත්තටම වීඩියෝ ටිකක් ගත්තා.
කියන්නේ ගොඩක් අයට යන්න බැරුව ඉන්නවා, ගොඩක් අය සනීපෙන් ඉන්නවා. ඒ අයටවත් බලන්න වීඩියෝ ටිකක් අරගත්තා. මගේ උපන්දිනේට කලින් දවසේ තමයි අපි ගියේ. ඔය මේ වීඩියෝ ටික ඇත්තටම හරිම ලස්සනයි. රැට ගියාට පස්සේ එතන තියෙන සැනසීම කොච්චරද කියලා කියන්න බෑ. ඊට පස්සේ කොහොම හරි මං ගොඩක් වෙලා එතන වැන්දලා ඉවර වෙලා ඇත්තටම හිතට ගොඩක් සැනසීමක් ලැබුණා. ඊට පස්සේ උදේම අපි ගියා කිරියාර පූජාව හදාගෙන. කිරියාර පූජාව ඇත්තටම මම තනියෙන් හැදුවේ. ඔය තියෙන ටික හදලා අම්මලාගේ උදව් අරගෙන හරිම ලස්සනට ඉතින් ඒක හැදුවා. ඇත්තටම හිතටම හරිම සතුටුයි හදපු එකට. පස්සේ අපි එක වතාවක් පැදකුණු කරා රුවන්වැලි මහසෑය වටේ. වෙන්දර නම් මං යනවා වට 2-3ක් වගේ. මෙදානම් අපිට කාල වේලාවත් එක්ක යන්න බැරි වුණා. ඊට පස්සේ අපිට කප්රුක් පූජාවක් දැක ගන්න ලැබුණා. ඊට කප්රුක් පූජාවට අත ගහලා අපි ගෙදර එන්න ලෑස්ති වුණා. ඉතින් මෙතනින් vlog එක ඉවරයි. තව අලුත් vlog එකකින් හම්බ වෙනකන් bye.